හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ජීවිතේ අරමුණ අපි කොහොමද හොයාගන්නේ? මෙන්න මේ අරමුණ තුලින් අපේ ජීවිතේ අපි වැඩ කරන්න ඕන ගැළපෙනම ශේෂ්ත්‍රය, අපි කැමතිම ශේෂ්ත්‍රය හොයාගන්නේ කොහොමද? ඒ වගේම ජීවිතේ අපි නොගැළපෙන ශේෂ්ත්‍රයක වැඩ කරොත් අපිට සිද්ධ වෙන හානිය මොකද්ද? ඒ වගේම අපි මේ නොගැළපෙන ශේෂ්ත්‍ර වලට අපි යොමු කරන හේතු කාරණා මොනවාද? මේ ජීවිතේ අරමුණු හොයනවා කියන එක සම්බන්ධව ලෝකේ ප්‍රකටවම ලියවිච්ච, ඒ සඳහාම ලියවිච්ච කෘතියක් තියෙනවා. මෙන්න මේ ඉකිගායි නැමැති ජපාන් කෘතිය. මෙන්න මේ කෘතියේ මේ ඉකිගායි කියන ජපාන් වචනේම තේරුම වෙන්නේ ජීවිතේ අරමුණ කියන එක. ඉතින් මෙන්න මේ ජීවිතේ අරමුණ හොයන එක සම්බන්ධව ඔයාගෙන් ප්‍රශ්න 4ක් අහනවා මෙන්න මේ පොතෙන්. පළවෙනි ප්‍රශ්නය. ඔයා කරන්න කැමතිම දේ මොකද්ද? ඔයා ආසාවෙන්ම කරන දේ මොකක්ද? What you love? මේ සම්බන්ධව පුංචි පැහැදිලි කිරීමක් කරොත් ඔයා ඒ දේ කරද්දී ඔයාගේ කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඔයා හුඟක් සතුටින් ඉන්නේ. මෙන්න මෙහෙම එක දෙයක් හරි වාට ඇති. ඒ දේ මොකක්ද? මේ ප්‍රශ්නය. ඔයා කරන්න දක්ෂම දේ මොකක්ද? What you are good at? සරලව පැහැදිලි කරොත් ඔයා ඒ දේ හොඳින්ම කරනවා. ඔයාට ඒ දේ දුන්නොත් හොඳින්ම කරනවා. ඒකට පොඩි ඔයාට ඒ දේ හොඳින් හඳුනා ගන්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා. අනිත් අයගේ කමෙන්ට්ස් වලින්. දැන් ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයා කෑම හදනවා වෙන්න පුළුවන්. ඔයා කෑමේ මාර රසයි කියනවා. ඒ කියන්නේ ඔයා ඒකට දක්ෂයි. ගුරුවරයෙක් කියනවා ඔයා මේ වැඩ ටික ඔයා හොඳට කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ඒ විෂයට දක්ෂයි. තේරුණාද? ඔයාගේ බිස්නස් පාර්ට්නර් ඉන්නවා. ඒ බිස්නස් පාර්ට්නර් කියනවා ඔයා මේ බිස්නස් එක හොඳට කරගෙන යනවා. එහෙම ඇප්‍රීෂিয়েට් කරනවද ඔයාව? ඔයාව වැල්කම් කරනවද? අන්නේ කමෙන්ට් අනුව ඔයාට තීරණය කරන්න පුළුවන් අන්නේ දේවල් වලට ඔයා දක්ෂයි. එහෙම එක දෙයක් හරි තියෙනවා. මොකක්ද ඒක? තුන්වෙනි ප්‍රශ්නය. ලෝකයට ඔබෙන් අවශ්‍ය දේ මොකද්ද? What the world needs? සරලව මේක පැහැදිලි කරගත්තොත් මේක අපිට හොයාගන්න පුළුවන්. ඔයා දැන් කැමති දේ දන්නවා. ඔයා කරන්න කැමති දේ දන්නවා. ඒ වගේම ඔයා දක්ෂ දේ දන්නවා. මෙන්න මේ දේවල් අතරින් ඔයාට මේ ලෝකේ යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා. මේ ලෝකේ හිගයක් තියෙනවා. මේ ලෝකෙට අවශ්‍ය සේවාවක් තියෙනවා. මෙන්න මේ ඔයාට ලබා දෙන්න පුළුවන් සේවාවක් තියෙනවද ලෝකේ? අන්නේ සේවාව මොකක්ද? එන්නේ ලෝකේ අවශ්‍යතාවය මොකක්ද? හතරවෙනි ප්‍රශ්නය. ඔයාට මුදල් උපයේ හැකි දේ මොකක්ද? What you can get paid for? මේක සරලව ගන්නකො. ඔයා කැමති දේ දන්නවා. ඔයා දක්ෂ දේ දන්නවා. මේ දෙක කම්බයින් කරලා ඉවරලා ඔයා ලෝකෙට සේවාවක් කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඔව් සේවාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ සේවාව ඔයා ඉෂ්ට කරොත් ඔයාට මුදල් උපයන්න පුළුවන්ද? මෙන්න මෙහෙම මුදල් උපයන්න පුළුවන් සේවාවක් තියනවාද? හරි. අපි සරල උදාහරණයක් ගමු. මාලිදු කියලා කෙනෙක් ඉන්නවා. මෙන්න මේ මාලිදුගෙන් අපි අහනවා එයාගේ අරමුණ හොයලා දෙන්න මෙන්න මේ ප්‍රශ්න හතරම. මාලිදු ඔයා කරන්න ආසම දේ මොකද්ද? ඔයා කරන්න කැමතිම දේ මොකද්ද? මාලිදු කියනවා මම උගන්වන්න කැමතියි. හරි. මාලිදු වගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔයා දක්ෂම දේ මොකද්ද? ඔයා කරන්න දක්ෂම දේ මොකද්ද? මාළිදු කියනවා මම ගණිතයට දක්ෂයි. මම ගණන් හදන්න දක්ෂයි. අපි අහනවා ඔයා කොහොමද ඒක දක්ෂයි කියලා කියන්නේ? එයා කියනවා ලකුණු අනුවට වඩා එයාගේ හැම විභාගෙකම අනිතර තියෙනවා. ඒකෙන් ඒක තහවුරු වෙනවා. හරි. අපි තුන්වෙනි ප්‍රශ්නෙත් අහනවා. මාළිදු ඔයා හිතන්නේ මේ ලෝකේ ඔයාගෙන් ලෝකෙට පවතින අවශ්‍යතාව මොනවාද? ඔයාගෙන් ලෝකෙට තියෙන අවශ්‍යතාවය මොකද්ද? එයා පළවෙනි ප්‍රශ්න දෙකත් එක්ක හිතලා කියනවා අපේ ඉස්කෝලේ සමහර ළමයිට ගණිතය දුර්වලයි. ගණිතය කියන විෂය පැත්තෙන් සමහර ළමයි දුර්වලයි. එයාලට මගේ දැනුම ඕන වෙයි. මගේ උදව්ව ඕන වෙයි කියලා එයා තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දෙනවා. හරි. අපි හතරවෙනි ප්‍රශ්නෙට අහනවා. හතරවෙනි ප්‍රශ්නේදී අපි යකින් අහනවා ඔයාට මේ සේවාව එයාලට ලබා දෙන්න පුළුවන් වුණොත්, එයාලට ඔයාගේ දැනුම, ඔයාගේ උපකාරය ලබා දෙන්න පුළුවන් වුණොත්, ඔයාට මුදල් උපයන්න පුළුවන්ද? ඔව්. මම ටියුෂන් කරොත් මට යම්කිසි මුදලක් උපයන්න පුළුවන්. අන්න පැහැදිලි. අන්න එයාගේ අරමුණ හැදිලා ඉවරයි. බලන්න කැමතිම දේ හොයාගත්තා. ඒ වගේම එයා
දක්ෂම දේ දන්නවා. ඒ වගේම මේ දෙකම කම්බයින් කරලා ලෝකේ පවතින අවශ්‍යතාවය බලලා අන්න ඒ අවස්ථාවට ගැලපෙන ආකාරයෙන් මුදල් උපයන්න පුළුවන් කියලා බලුවා. අන්න එයාට ටියුෂන් කරන්න පුළුවන්. එයාට ටියුෂන් ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. පැහැදිලි. අපි අපේ අරමුණ හරියට නොදැන. අපිට නොගැලපෙන ශේෂ්ත්‍රයකට අපි ගියොත් අපිට ලොකු හානියක් සිදු වෙනවා. මොකක්ද ඒ හානිය? අපි මානසිකව කඩාවැටෙනවා. මානසික ආතතිය කරන සෑම විටම තේරෙට වගේ කලකිරීමෙන් වගේ ඉන්නවා. ඒ වගේම අලුත් දේවල් මේ ශේෂ්ත්‍රය තුළ ඉගෙන ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ ශේෂ්ත්‍රය වෙනුවෙන් මේ වැඩි උත්සාහයක් යොදවන්න යොමු වෙන්නේ නැහැ. ඉගෙනීම සහ උත්සාහය නැමැති උතන දියුණුව නැති බව බොහෝදින්ම දන්නවා. අන්න ඒක නිසා එතන ඉහළම හිමි පෙත්තට යන්න බෑ. ඉහළම තැනට යන්න බෑ ඒ ශේෂ්ත්‍රය තුළ ඒ පුද්ගලයාට. එතකොට එයාට ඒ වගේම තව එකක් එනවා. පසුතැවීමේ වේදනාවක් එනවා. ඇයි පසුතැවීමේ වේදනාවක් එන්නේ? ඒ පුද්ගලයාට හිතෙනවා මම මේ කැමති දේ කරා නම් මට මීට වැඩිය තැනකට යන්න තිබ්බා කියන එක. මෙන්න මේ දේවල් වලින් පීඩා විඳින්න නැතුව හරියට තමන්ගේ අරමුණ තෝරාගෙන ඒ අරමුණ ඔස්සේ තමන්ගේ ශේෂ්ත්‍රය තෝරා ගන්න කියලා මම ඉල්ලනවා. වැරදි ශේෂ්ත්‍රයක් ඔයා තෝරගන්නවා නම් මෙන්න මේ බලපෑම් හතරෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. පළවෙනි බලපෑම තමයි දෙමාපියන්ගේ බලපෑම. මේක වරදව වටහා ගන්න එපා දෙමාපියෝ. මෙහෙම දෙයක් තියෙනවා. දෙමාපියන්ට යන්න බැරි වෙච්ච හීන තියෙනවා. අන්නේ හීන මම දෙමාපියෙක් කියලා හිතනවා මට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණා. දෙමාපියෝ දාගෙන තමන්ගේ දරුවා හරි එහෙම වෙයි කියලා. නමුත් දරුවා කැමති නැති වුණොත් ඒ ශේෂ්ත්‍රයට දරුවා කැමති ඉංජිනේරුවෙක් වෙන්න සමහර විට එයා කැමති ශේෂ්ත්‍රයට යන්න දෙනවා. එතකොට තමයි එයාට ඒක ඇතුලේ නිදාසේ එයා හොඳට ඉගෙනගෙන ඒ ශේෂ්ත්‍රය ඉහළටම යන්නේ. අන්න ඒක නිසා දෙමාපියෝ වෙන්න මේක බලන පොඩි ආයාචනයක් විදිහට මේක ගන්න. දෙමාපියනේ එයාගේ දරුවාගේ අරමුණ එයාට කැමති විදිහට හොයන්න දෙන්න. එයාලට එහෙමට බලපෑම් කරන්න යන්න එපා. හරි. දෙවෙනි කාරණේ තමයි දෙවෙනි බලපෑම තමයි යාළුවන්ගේ බලපෑම. යාළුවෝ කියන එක කරන්න යන්න එපා. යාළුවට හොඳම දේ වෙන්න පුළුවන් මේ ශේෂ්ත්‍රය. නමුත් ඔයාගේ ශේෂ්ත්‍රය ඒක නෙවෙයි. ඔයාගේ ශේෂ්ත්‍රයේ ඉන්න බය වෙන්න එපා. ඔයා කවුරුත් නැහැ කියලා හිතන්න. ඔයා විතරයි ඉන්නේ. හරි. ඔයාගේ ශේෂ්ත්‍රය තුල ඉන්න. හරි එච්චරයි. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සල්ලි වැඩිපුර හම්බෙන්න ශේෂ්ත්‍ර පස්සේ යනවා. ඔයා කැමති නැහැ මේ ශේෂ්ත්‍රේ වැඩ කරන්න. කැමති නැති වුණා සල්ලි වැඩිපුර හම්බෙන්න. ඒක නිසා ඔයා මේ ශේෂ්ත්‍රයට යනවා. මේ ඔයා ඔය ගමනේදී හති වැටෙන තැනක් එනවා. ඒක නිසා ඔය වැඩේ කරන්න යන්න එපා. සල්ලි වැඩිපුර හම්බෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ශේෂ්ත්‍රේ ඔයා කැමති නැත්නම් ඔයා ඒ ශේෂ්ත්‍රයට යන්න එපා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ඔයා වෙන කෙනෙක්ව කොපි කරන්න යන එක. ඔයා සාර්ථක වෙච්ච මිනිස්සුන්ව දකින්න ඇති. ඒ සාර්ථක මෙයා සාර්ථක වෙලා ඉන්න ආයෙ වගේම මමත් කරලා මම සාර්ථක වෙනවා කියලා හිතනවා. නමුත් එහෙම හරියන්නේ නැහැ. ඔයාට යුනික් වෙන්න. ඔයාට ආවේනික වෙන්න. ඔයා කියන්නේ ඔයාට. එච්චරයි. තේරෙනවද? වෙන කෙනෙක්ට නෙවෙයි. දැන් ඔයා දකින්න රෝල් මොඩල් එක. ඔයා දකින්න ලෙජන්ඩ් කෙනා එයා ඒ ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඉන්නේ නිකන් නෙවෙයි. එයා කැමති දේ කරනවා. එයා කැමති දේ කරලා ඒකේ උපරිමයට කරලා ඉවරලා තමයි එයා ඒ තැනට ගිහිල්ලා. ඒක නිසා ඔයාගේ කැමතිම දේ හොයාගන්න. ඔයාගේ අරමුණ හොයාගන්න. වීඩියෝ එකේ සාරාංශයක් වශයෙන් ගත්තොත් ඔයා කරන්න කැමතිම දේ, ඊළඟට ඔයා කරන්න දක්ෂම දේ, ඊළඟට ඔයාගෙන් ලෝකේ බලාපොරොත්තු වෙන දේ, ඊළඟට ඒ බලාපොරොත්තු වෙන දේ ලබා දුන්නොත් ඔයාට මුදල් උපයන්න පුළුවන් කියන දේ බලන්න. මේ හතර එකතු කරලා ඔයාගේ අරමුණ හොයාගන්න. ඔයා මේ වීඩියෝ එකෙන් ජීවිතේට වටිනාකමක් ගත්තා නම් අපිට subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ ඔයාලා කමෙන්ට් අපි හැම කමෙන්ට් එකක්ම කියවනවා. මීට වැඩි හොඳට ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු. අදට සමුගන්නවා.